Hello, welcome back to CBV Creations. ඉතින් ගොඩ කාලයකට පස්සේ තමයි අපි මේ විදිහට වීඩියෝ එකකින් ඇවිල්ලා කතා කරන්නේ. අද අපි ආවේ අපි ඉස්සරහට ප්‍රෝග්‍රෑම් එකක් කරන්න බලාපොරොත්තු වෙනවා. අන්නේ ප්‍රෝග්‍රෑම් එක ගැන පොඩි විස්තරයක් කියලා යන්න. ඔයාලා දන්නවා අපි දැන් අවුරුදු 2ක 3ක කාලෙක වගේ ඉඳලා දැන්ට ලංකාවේ ජනප්‍රියතම ලේලන් බස් ටික එකින් එක පිළිවෙලට ඇඳගෙන එනවා කියලා. ඒත් අද වෙද්දී ඒ කියන්නේ අපි මුල් කාලේ ඇඳු බස් තියෙනවනේ. ඒවා ඒ කියන්නේ ගම්රජිනී, කනාමැදික, සුරංගනාවි අන්න ඒ වගේ බස් අද වෙද්දි ගොඩක් අප්ඩේටඩ් වෙලා තියෙනවා. කියන්නේ සමහර බස් වල ස්ටිකරින් එක පාව වෙනස් වෙලා තියෙනවා. අන්න ඒකෙන් හින්දා ඔයාලා දන්නවා අපි මේ වෙද්දි බස් දෙකක් තුනක් නෙමෙයි බස් 40කට ආසන්න සංඛ්‍යාවක් ඇඳලා තියෙනවා කියලා. අන්න ඒකෙන් හින්දාම අපි හිතුවා දැන්ට අපි ඇඳපු බස් වලින් ගොඩක්ම අප්ඩේටඩ් වෙලා තියෙන බස් 15 තෝරගෙන ඒ බස් 15 ඔයාලට ප්‍රෝග්‍රෑම් එකක් විදිහට අරගෙන එන්න. ඉතින් මේ ප්‍රෝග්‍රෑම් එක තමයි alternate day 1 month ප්‍රෝග්‍රෑම් එක. ඒ කියන්නේ දවසක් අර දවසක් වීඩියෝස් 15ක් මාසයක් පුරාවට අපි ඔයාලට ගෙනවා. සැප්තැම්බර් 1 වෙනිදා ඉඳන් සැප්තැම්බර් 30 වෙනිදා වෙනකන් අපි මේ වීඩියෝ සීරීස් එක අරගෙන යනවා. ප්‍රෝග්‍රෑම් එක පටන් ගන්න කලින් පෝස්ට් එකක් අපි YouTube channel එකට දානවා. ඒකෙන් ඔයාලට පුළුවන් අඳින බස් 15 සහ ඒ බස් එකට අදාළ දිනේ එතනින් බලා ගන්න. හැමදාම හවස 4 වෙනිදා වීඩියෝ එක රිලීස් වෙනවා. එහෙනම් ඉතින් බස් අඳින්න කැමති කට්ටිය ප්‍රෝග්‍රෑම් එකත් එක්ක එකතු වෙලා ඉන්න. තාමත් ඔයා අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා channel එකත් එක්ක set වෙන්න. එහෙනම් හැමෝටම ජය වේවා. ඉතින් වීඩියෝ එක තියර වෙලා තියෙන වෙලාවේ දැන් අපි හිතුවා දැන් අපේ channel එකේ දැන් ගොඩක් කාලෙක ඉඳලා අපිත් එක්ක රැඳිලා ඉන්න කට්ටියක් ඉන්නවනේ. ඉතින් අපි හිතුවා අපේ මේ වීඩියෝ සීරීස් එක ඉවර වෙද්දී කියන්නේ අපේ අවසාන 15 වෙනි වීඩියෝ එක වෙද්දී අපේ channel එකත් එක්ක දිගටම හිටපු. ඒ කියන්නේ අපේ වීඩියෝස් වලට කමෙන්ට් කරපු, ලයික් කරපු, අපේ channel එක subscribe කරලා තියෙන කවුරුම හරි කෙනෙක් අපි තෝරලා එයාට gift එකක් දෙන්න අපි හිතන් ඉන්නවා. ඒ කියන්නේ අපි දෙන්න බලාපොරොත්තු වෙන්නේ ධම්රජිනි බස් එක. අපි අපේ වීඩියෝ සීරීස් එකේ මුලින්ම අඳින ධම්රජිනි බස් එක. ඉතින් අපි මේ බස් එක එයාට gift එකක් විදිහට දෙනවා. අපි කිසිම අය කිරීමක් කරන්නේ නැහැ. ඒක එයාගේ ගෙදරටම අපි යවනවා. ඉතින් කියන්න ඕනේ අපි නෙමෙයි මේ ජයග්‍රාහකයව තෝරන්නේ. ඒක අපිට YouTube එකෙන් තෝරලා දෙනවා. ඉතින් අපි අපේ ප්‍රෝග්‍රෑම් එක අවසානයේ කියන්නේ අපේ වීඩියෝ සීරීස් එක අවසානයේ ලයිව් එකක් ඇවිල්ලා අපි කියනවා කවුද ජයග්‍රාහකයා කියලා. ඉතින් ඒ වගේම තව දෙයක් කියන්න ඕනේ. අපි මේ ප්‍රෝග්‍රෑම් එකේදී අඳින බස් 15 ඔයාලට මිලදී ගැනීමේ අවස්ථාවක් අපි මේ පාර දෙනවා. ඉතින් මෙතනින් වැටෙනවා WhatsApp නම්බරයක්. අන්න ඒකට මැසේජ් එකක් දාලා ඔයාලට වැඩි විස්තර දැනගන්න පුළුවන්. ඉතින් සුපිරි වැඩක් එක්ක සෙට් වෙමු. ගිහින් එන්න හැමෝටම ජය වේවා.